කෑම කන්න කල්හල්ලෙමු. චූටි චූටි අම්මි කුලට ගත්තේ නැති හින්දාද ඔය බිම දොයියන් ඉන්නේ ඈ මේ මේ මෙහෙ චූටි චූටි පුතේ මේ අම්මි මෙහෙ පෝ නපුර තරහ වෙලා අම්මිත් එක්ක යනවා කුරෑට ළඟට ඔව් පාන්නන අම්මි ඇඳෙන් ආවොතින් එහෙම හොඳද චූටි කොල්ලෝ මං ඔයාලට පොඩි පොඩුවක් පෙන්නන්න මේන් බලන්න මගේ අයියෝ පේන්නේ නැහැ මේක දැක්කද මගේ කණ්ණාඩියට දාලා තියෙන රෙද්ද කොණ්ඩ කටුත් මේකනේ ගහන්නේ හින්දා ඒක හරියට හිටින්නේ ඒ තමයි හරිද දැන් මේ ලිප්ස්ටික් එක වැඩිනේ මං ගාලා තියෙනවා මං කන්න වැඩි මෙන්න මේකෙන් තමයි ලිප්ස්ටික් අඩු කරන්නේ අන්න එහෙම කළා තමයි මගේ මේ කණ්ණාඩි දාලා තියෙන රෙද්ද මෙච්චර ලස්සන හැටි විතරක් ගෑන් ළමගේ කාමරයත් මේ අපේ අතර මොඩලියෙක් ඉන්නවා හරිද දැන් දෙපාරක්ම මට පෑගෙන්න ගියා මෙන්න මේ මොඩලියම මේ ඉන්නේ මොඩ අලියා අම්මිගේ මොඩ අලියා මෙතන නිදාගෙන ඉන්න කොච්චරත් මටත් එකපාරටම කල්පනාව නැතු වෙනවා මම අර හිඳන් එනකොට ඉඳන් ඩොග් ගාලා හැප්පෙනවා මගේ අහිංසකයා අම්මිගේ අහිංසකයාද චූටි චූටි කොල්ලෝ අම්මිගේ අහිංසකයාද කොම්මෙලිය මොනවද හොයන්නේ සද්දයක් ආවද දැන් කළු ගුලියක් මෙතන ඉන්නවා කියලා පේනවද? පේනව නෙමෙයි එකපාරටම අමතක වෙනවා එයා එතන ඉන්නවා කියලා. හැම වෙලාවෙම මට වෙන්නේ එයාට පෑගෙන මෙච්චර ඇඳුර නිදාන හිටියේ. අර කූඹි වගේක් එකපාරටම ඇඹලිය වගේක් ආවා. මං ගට පවුඩර් ඉස්සා. පවුඩර් ඉස්සර පස්සේ එයා මොකද කරේ? අතන්ට ගිහින් නිදාන ඉන්නවා. මම යන්න හදන්නේ ගමනක්. දුව ගන්න. ඊට කලින් තේ එකක් හදාගෙන බොන්න ඕනි. දැන් වෙලාව කීයද? 12ට 10යි. 12ට 10ටත් වැඩි. අඩුයි. 12ට 5ක් විතර වගේ. 12ට 5ක් විතර වගේ තියෙන්නේ. 12 මාට ගෙදරින් ගියාම ඇති. අර මගේ සමනලයා. එයාගෙන් චුටි පැන්ඩෙක් තිබ්බා. පෙන්නන්න බැරි වුණානේ මං අරලිය මල් හැදුවා. කැම් එකට පේන්නේ පාට අඩු වෙන්නේ. මේක පාට හරි ලස්සනයි. එන්න. මේ මල්ල ඇත්ත මල් වගේ පේනවා. හිතෙන් පේන්නේ. හරි. තේ එකක් බොමු දැන්. දැන් හරි මන් තේ බීලත් ඉවරයි. දැන් 12 මාට ළඟයි. 12 මාට තව විනාඩි 2ක් හෝ 3ක් විතර වගේ තියෙන්නේ. මන් දැන් හදන්නේ දුව එක්කන් එන්න යන්න. පස්සේ හම්බෙමු එනම් අපි.
අනේ මම දැන් බස් එකට දුවනවා මේ ලොකු අම්මා මේ හොස්පිටල් එකට ඇඩ්මිට් කළා. එයාව බලන්න මේ හවස කීයද 5 ඉඳන් 6 වෙනකම් බලන්න දෙනවනේ. ඒකට බලන්න. හවස කියලා නෑ මාර අවසරක් තියෙනවා. අපි මගදී කම්බෙමු. ඔන්න ඉතින් ඒක මම දැන් තමයි ගෙදර යන්නේ. දැන් නම් හොඳටම මහන්සි. මං එනම් අදට මෙතනින් නවතිනවා. ආයෙත් දවසක හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි. ආදරේ.